ආයිබෝවන් සියලුම මාධ්‍ය ආයතන වලින් අවසරයි මම අකිල දුල්ෂාන් දේශීය ව්‍යවසායකින් බලගැන්වීමේ සංවිධානයේ උපලේකම් දැන් මේ දවස්වල කතාවට ලක් වෙලා තියෙනවා සහ අපි අත්දකිනවා ඩොලරයේ මිල රුපියලේ මිල අවභාවිතා වෙලා තියෙනවා ඩොලරය ඉහළ යාමත් සමග මම තරුණයෙක් විදියට කතා කරන්න ආවේ ඒක කොහොමද තරුණයින් විදියට අපිට බලපාන්නේ කියලා. දැන් ලංකාවේ තියෙන සියලුම කර්මාන්ත ශාලාවල තරුණයින්ගේ ශ්‍රමයට අමතරව තරුණයින්ගේ මොළය සෑහෙන්න ඒ කියන්නේ දැන් ලංකාවේ ගත්තොත් ළමයි 10 දෙනෙක් ගත්තොත් තරුණයෝ 10 දෙනෙක් ගත්තොත් ඒගොල්ලෝ එතනින් 9ක්ම ඒගොල්ලෝ මොකද්ද කරන්නේ O level වෙනකන් අධ්‍යාපනය හදාරනවා ඊට පස්සේ සමහර 50ක් වගේ තමයි දැන් උසස් පෙළ හදාරන්නේ O level වලින් පස්සේ ඒ කියන්නේ සාමාන්‍ය පෙළෙන් පස්සේ ඒගොල්ලෝ ෆවුන්ඩේෂන් කරලා විදේශ අධ්‍යාපනය සඳහා මේ රටවල් හැර දාලා යනවා මේ ඩොලර් එකේ ප්‍රශ්නෙත් එක්ක ඒ තරුණයින්ට මේ රටේ ඉන්න සුදුසු වාතාවරණයක් සලස්සලා දීලා තිබ්බනම් ওই ප්‍රශ්නේ වෙන්නේ නැහැ. මම කියන්නේ මේ අපේ ලංකාවේ තරුණින් පිටරටවල් වලට යන්නේ නැතුව ලංකාවේම තියෙන ව්‍යාපාරවලට ඒගොල්ලන්ගේ දක්ෂතාවයන් යොදවලා ඒ ව්‍යාපාර ගොඩනැගීමට ඒගොල්ලන්ගේ ශ්‍රමය ඒගොල්ලන්ගේ දැනුම ඒ දේවල් වලට එකතු කරගන්න කියලා මම කියන්නේ. බොහොම ස්තුතියි.